hello welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා වෙනද වගේම ගොඩක් හොඳින් මේ වගේම පරිස්සමින් ඉන්න ඇති කියලා. Hi. අද වීඩියෝ එකේ ඔයාලා දැනට මම thumbnail එකෙන් දකින්න ඇති මොකක්ද අද වීඩියෝ එක කියලා. මට අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කියන්න ඕනි වුණේ දැන් මට කැම්පස් පටන් ගන්නවා පෙබරවාරි 10. ඉතින් මම අලුතෙන් ලෑස්ති වෙන්න ඕනේ කැම්පස් එකේ අලුත් සෙමෙස්ටර් එකේ වැඩ ටික. මම දැන් 3rd year second semester තමයි යන්න ඉන්නේ. තව චූටි කාලයක් මේ අවුරුද්ද විතරයි මම කැම්පස් යන්නේ. හරිම පොඩි කාලයක්. ඉතින් 3rd year second semester තමයි දැන් මට පටන් ගන්න තියෙන්නේ. මාසෙකමාරක් වගේ වැකේෂන් එකක් හම්බුණා. මම ලොකු ට්‍රිප් එකක් මෙහෙමයි. හරිද? දැන් කරන්න මට වැඩ ගොඩක් තියෙනවා. ඉස්සෙල්ලා බෑග්ස් ටික ලෑස්ති කරගන්න ඕනේ, පොත් ටික ලෑස්ති කරගන්න ඕනේ, ඇඳුම් ටික ලෑස්ති කරගන්න ඕනේ. ටවල්, ජර්සි ඒ වගේ දේවල් ටික ලෑස්ති කරගන්න ඕනේ. මගේ බෙහෙත් කොලයක් ගත්තා මේකේ ලියා ගන්න ඕනේ මේ මොනවද දැන් මම එකින් එක ගෙනියන්න ඕනි කියලා. හැමතැනම බඩු මුට් මම දැන් මේ කරන්න යන්නේ බෑග්ස් ටික ලෑස්ති කරන්න කලින් ඕනි කරන පොත් ටික ලෑස්ති කරගන්න එක. මගේ කලින් ස්ටේෂනරි වීඩියෝස් වල බලලා තියෙනවා නම් දකින්න ඇති. මේ පාර සෙමෙස්ටර් එකට ඕන කරන ඔක්කොම ස්ටේෂනරි අයිටම් මම කලින් ඉඳන්ම ගත්තා. මේ තියෙන්නේ අපිට දුන්න අලුත් ටයිම් ටේබල් එක. ඉතින් අලුත් ටයිම් ටේබල් එක යට අලුත් සබ්ජෙක්ට් මොනවද කියලා තිබුණා. ඉතින් මම දැන් මේ කරන්න යන්නේ මම ගත්ත අලුත් පොත් ටික සබ්ජෙක්ට් 7ට අදාළව වෙන් කරගන්න එක. මේ පාර අපිට සබ්ජෙක්ට් 7ක් තියෙනවා. ඒ 7ට අදාළව පොත් ටික වෙන් කරගෙන ඒ පොත්වල පළවෙනි පිටුව සබ්ජෙක්ට් එක ලියලා චුට්ටක් ලස්සන කරගන්න එක. කැම්පස් යන ගොඩාක් අයට මේ විදිහට පොත් නැහැ සබ්ජෙක්ට් වලට වෙන වෙනව. ගෑනු ළමයින්ට නම් ස්පෙෂල් තියෙනවා. ගොඩක් ගෑනු ළමයින්ට. ඒ වුණාට ගොඩාක් අය කරන්නේ ලෙක්චරර් දෙන අර PDF එක එහෙමම print out අරගෙන අර ඒකේ තියෙන දේවල් පාඩම් කරන එක. ඒ වුණාට මම කරන්නේ ඊට වඩා වෙනස් විදිහකට. මම කරන්නේ ලෙක්චර් ඔන්ලයින් තිබුණත් ෆිසිකල් තිබුණත් ලෙක්චර් රෙකෝඩ් කරගන්න. ඔන්ලයින් තිබුණොත් Zoom එක මගේ ලැප් එකේ ස්ක්‍රීන් රෙකෝඩින් දාගන්නවා. ෆිසිකල් තිබුණොත් මම ෆෝන් එකෙන් වොයිස් රෙකෝඩින් දාගන්නවා. හැබැයි ඉස්සරහම තමයි ඉඳගන්නේ නැත්නම් ඇහෙන්නේ නැහැනේ. ෆිසිකල් යද්දි තමයි ස්පෙෂල්. මොකද ඔන්ලයින් තියෙද්දි Zoom එකෙන් හරිම ලේසි අපිට රෙකෝඩ් කරගන්න. දැන් ෆිසිකල් යද්දි නේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඉස්සරහම ඉඳගෙන ෆෝන් එකෙන් වොයිස් රෙකෝඩින් දාගන්නවා. ලෙක්චරර් බෝඩ් එකේ මොනවා හරි පැහැදිලි කරොත් ඒ දේවල් කටුවට කොලයක ලියා ගන්නවා. ඊට පස්සේ මට ෆ්‍රී වෙලාවක බෝඩිමට ආවහම ලෙක්චර් නැති වෙලාවක තමයි මම ආයෙමසරයක් නෝට් එක හදන්නේ. එහෙම නෝට් එක හදන්නේ අර රෙකෝඩින් සහ අපේ සීනියර්ස් ලගේ නෝට්ස් බල ඉතින් ඒගොල්ලොන්ගේ මොනවද වැඩිපුර තියෙන්නේ, තව මොනවද අපි අලුතෙන් ඇඩ් කරන්න ඕනි කියලා බල ChatGPT එහෙම දාලා Google search කරලා අමතර කරුණුත් හොයාගෙන තමයි මම ලස්සන නෝට් එකක් හදන්නේ. ඉතින් ඒ නිසා අනිත් ළමයින්ට සාපේක්ෂව මට සබ්ජෙක්ට් වලට වෙන්වෙන්ව පොත් තියෙනවා. ෆස්ට් ඉයර් කාලේ ඉඳන්ම මම මේ විදිහට ලියපු නෝට්ස් සබ්ජෙක්ට් වලට වෙන වෙනම අදටත් ජූනියර් බැච් ගොඩක් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මගේ සීනියර් බැච් වලත් සමහර රිපීට් මෙඩිකල් තියෙන කට්ටිය ඉල්ලගෙන පාඩම් කරනවා. ඉතින් හරිම සතුටුයි ඒක ගැන මතක් වෙද්දී. මම මේ දැන් කරන්නේ මගේ පොත්වල ඉස්සරහා කවරේ ලස්සන කරගන්න එක ඉස්සරහා පිටුව මම මේක චූටි කාලේ ඉඳන්ම කරපු දෙයක්. පුංචි පන්ති වල ඉඳන්ම මට එතකොට තමයි දැනෙන්නේ නිකන් අර අලුත් සෙමෙස්ටර් එකක් නැත්නම් අලුත් වාරයක් පටන් ගද්දි අර ෆ්‍රෙෂ් ගතියක් දැනෙන්නේ. අන්න ඒක දැනෙන්නේ මට මෙහෙම කළොත් විතරයි. අනික මම සාමාන්‍යයෙන් පිළිවෙලකට වැඩ කරන ළමයෙක්. එතකොට පොතක් වුණත් මම හරිම පිළිවෙලකට තමයි මේන්ටේන් කරගෙන යන්නේ නෝට්ස් එහෙම ලස්සනට ලියලා කිසිම දෙයක් උඩින් පල්ලෙන් කරන්නේ නැහැ. තව චුට්ටක් ලස්සන කරගන්න ඕනේ හින්දා මංගාව තිබුණු පුංචි පුංචි ස්ටිකර්ස් වගේකුත් මම තනින් තැනට මේ විදිහට මේ පොත්වල ඇලෙව්වා. ඔයාලා
ඔයාලත් මං වගේද අලුතෙන් පාසල් වාරයක් හරි එහෙම නැත්නම් යුනි යන කෙනෙක් නම් අලුතෙන් සෙමෙස්ටර් එකක් හරි පටන් ගද්දී මේ වගේ පුංචි විකාර වැඩ කරනවද? මේක ඇත්තටම කිව්වොත් විකාර වැඩක් නෙවෙයි. තමන්ගේ වැඩ ටික පිළිවෙලට පිරිසිදුව ආසාවෙන් කරන කෙනෙක් දන්නවා මේක මොනතරම්නම් මොටිවේට් එකක්ද කියලා. මොකද පොත දිග හරිද්දිම හරිම ලස්සනට තියෙනවා පළවෙනි පිටුව. පොත ඕනම කෙනෙක් පෙරලලා බලද්දී නෝට්ස් එහෙම පිළිවෙලට ලියලා තියෙනවා. ඉතින් ඕනම කෙනෙක්ට පාඩම් කරන්නත් ආසයි. ඒ වගේම මටත් පාඩම් කරන්න ආසයි මගේ පිළිවෙල ලස්සන නෝට්ස් ටික දැක්කාම. ඉතින් ඒ නිසා හැම වැඩක්ම පිළිවෙලට කරනවා වගේ වරද්දන්නේ නැතුව මම කරන දෙයක් තමයි මගේ නෝට්ස් ලියන පොත් ටික පිළිවෙලට තියාගන්න එක. මම දැන් මේ කරන්නේ මගේ අලුත් පෙන්සිල් කේස් එකට ඕන කරන බඩු ටික දාගන්න එක. ස්ටේෂනරි අයිටම් කියන්නේ මම නම් මාරම ආස දෙයක්. කොච්චර වයසින් ලොකු වුණත් මට එපා වෙන්නේ නැහැ. ඉතින් කලින් වීඩියෝ එකේදී මම පෙන්නුවා මම මේව කොහෙන්ද ගත්තේ කියලා. ඒ බඩු ටික ඔක්කොම මම පෙන්සිල් කේස් දෙකකට දාගත්ත ඕනි කරන. මොකද අලුතෙන් ගත්ත එකේ දාන්න ඉඩ මදි. මේ තියෙන්නේ මගේ අලුත් මෙමරි බුක් එක. මෙමරි බුක් එකේ තාම මුකුත් මෙමරිස් නැහැ. ඒ නිසා ඒක මම ගෙදර තියලා යනවා. මේ තියෙන්නේ යුනිවර්සිටි එකේ ID එකයි ස්ටුඩන්ට් රෙකෝඩ් බුක් එකයි මගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකත් ගත්තා. එකත් ඕනේනේ. මේ තියෙන මගේ ඉයර් ප්ලෑනර් බුක් එක. මම ඉතින් කෝකටත් කියලා ඒක ගත්තා. ඒ උනාට හෙගිහාම මේ පොත පුරව ඉන්න වෙලා නැහැ. මොකද මාරම බිසි නිසා. ඊට පස්සේ මම්මගේ ජර්නල් බුක් එකයි කලර් පෙන්සිල්ස් ටිකත් ගත්තා. මොකද ජර්නලින් වලට ඕනේ නිසා. තවත් මේ වගේ චූටි පොතක් ගත්තා. මොකකටම හරි ඕන වෙන හින්දා. මොකද එහෙ ගිහිල්ලා බොරුවට ආය කඩවල් වලින් උමනා වුණොත් සල්ලි දීලා ගන්න අවශ්‍ය නැහැනේ. ඊට පස්සේ මේ විදිහට පොඩි කටුවැඩ කොළ වගේකුත් ගත්තා. මම මේවා අපේ මල්ලිගේ පරණ පොත් වලින් තමයි කඩාගත්තේ. මේවා ගොඩක් මං ගාව දැන් තියෙනවා. ඉතින් අර ලෙක්චර් බෝඩ් එකේ දේවල් ලියනකොට ඒ දේවල් නෝට් කරගන්න තමයි මම ඒ ටික ගත්තේ. ඊට පස්සේ මේ වගේ ෆුල් ස්කැප් කොළ ටිකකුත් ගත්තා. මොකද පේපර්ස් එහෙම කරද්දී ඕනේ වෙන හින්දා. එක්සෑම් ෂීටුයි කට් ෂීටුයි දෙකම තිබුණේ. ඉතින් මම කට් ෂීට් එක තමයි ගත්තේ. A4 ෂීට් එකකුත් ගත්තා. ඉතින් මොකකටම හරි උමනා වෙයි කියලා චුට්ටක් දාගත්තා. මැන්ඩලා බුක් එකක් දාගන්න හදලා අයමසරයක් දාගත්තා නෑ. මොකද එහෙ ගියාම මැන්ඩලාස් කලර් කරන්න ටයිම් නැති නිසා. ලෑස්ති කරගත්ත ඔක්කොම ටික මම මේ බෑග් එකට දාගත්ත. මේ ක්ලියර් ෆයිල් එකට මම අලුතෙන් ගත්ත. මේ දේවල් ටික තමයි මම දැන් මගේ ස්ටේෂනරි අයිටම්ස් වලට ලෑස්ති කරගත්ත. මේ ටික මෙන්න මේ බෑග් එකට තමයි මම දාගන්න ඉන්නේ. ලැප් එකයි ඔක්කොම ටික මේකට තමයි දාගන්නේ. මගේ පොත් බෑග් එක ලෑස්ති කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ ස්කින් කෙයා බඩු, මගේ මේකප් බඩු, සබන්, ෂැම්පු අන්න ඒ වගේ දේවල් ටික දාගන්න එක. අවශ්‍ය කරන හැම දෙයක්ම මම ගෙදරින් ගෙනියනවා. මොකද මම හැම වීකෙන්ඩ් එකකම ගෙදරනේ හින්දා. ඉතින් බොරුවට ආයේ එහෙන් සල්ලි දීලා ගන්න ඕනේ නැහැනේ. බිස්කට් පැකට් එකේ ඉඳලා ටූත් බ්‍රෂ් එකේ ඉඳලා ටූත් පේස්ට් එකේ ඉඳලා හැම දෙයක්ම ඉවරුනහම ගෙදරින් තමයි මම ගෙනියන්නේ. ඉතින් මතක් කරලා හැම දෙයක්ම දාගෙන යන්න එපයිනේ. මම දැන් මේ ලෑස්ති කරන්නේ මගේ මේකප් පවුච් එක. ඒක නම් මට අවශ්‍යම දෙයක්. මොකද කොහේ හරි ස්පෙෂල් ගමනක් යද්දී චූටි මේකප් එකක් දාන හින්දා. පේනවනේ ඒ බෑග් වල උනත් තියෙන දූවිලි කුණු ගොඩ. ඊට පස්සේ මම මට ඕන කරන අනිත් දේවල් ටිකත් ලෑස්ති කරගත්තා. කිසිම දෙයක් අඩුවක් නැතුව ගෙනියන්න ඕනේ හින්දා. මොකද එහෙ ගිහිල්ලා ඊට පස්සේ කලබලේ ඕවා එහෙ කඩවල වලින් ගන්නත් බෑ. ඉතින් ඊට වඩා හොඳයි ගෙදරින් ඔක්කොම ගෙනියන එක. නිතර ඕන කරන දේවල්. ඒ කියන්නේ පනාව, කණ්ණාඩිය, වැඩිපුර කොණ්ඩ බූලක්, ඒ වගේම කොණ්ඩ කටු, මගේ ලිප් බාම් එක, ඒ වගේ දේවල් නිතර මට ඕනේ වෙනවා. මොකද සමහර දවස්වලට උදේ ඉඳලා
හවස 6-7 වෙනකම් ලෙක්චර්ස් තියෙන දවස් තියෙනවා. ඉතින් අතරමැදදී ෆ්‍රෙෂ් වෙන්න ඕන වුණාම ටිෂු පැකට් එකක්, කණ්ණාඩිය වගේම පනාවක් වගේ දේවල් අපිට අත්‍යවශ්‍යයි. ඉතින් ඒ වගේ දේවල් මම වෙනම වෙන් කරලා බෑග් එකේ වෙනම තියාගෙන ඉන්නවා. හැමදාම ඒ ටික ගෙනියනවා. ඉතින් අවශ්‍ය වුණාම විතරක් ඒ ටික පාවිච්චි කරන්න. මොකද මන්දලමයි මට පුංචි කාලේ ඉඳලා හැමදේම හරිම පිළිවෙලට තියෙන්න ඕනේ. කිසිම දෙයක් මම අර අඩුව තියාගන්නේ මගේ ජීවිතේ හැමදේම පිළිවෙලකට තමයි තියාගෙන ඉන්නේ. එහෙම පිළිවෙලකට වැඩ කරද්දී අපිට හරිම ආසයි අපි කරන වැඩේ දිගටම කන්ටිනියු කරගෙන යන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලට දැන් අලුත් පාසල් වාරය පටන් ගන්නවා නම් අලුත් ටර්ම් එකක් පටන් ගන්නවා නම් ඔයාලා ඒකේ වැඩ ටික පිළිවෙලට කරන්න ගන්න. පිළිවෙලට පොත්පත් ටික තියාගෙන විෂයන් වලට වෙන්වෙන්ව ෆයිල් කවර් තියාගෙන ඒව ඇතුළට ඔයගොල්ලෝ අවශ්‍ය පාස් පේපර්ස් ෂෝට් නෝට් වගේ දේවල් දාගෙන හැමදේම පිළිවෙලකට පිරිසිදුව ලස්සනට මුල ඉඳලා කරන්න. එතකොට ඔයාට ඔය ඉගෙන ගන්න එක උනත් කරන්න ආස හිතෙනවා. මොකද ඔයා ගාව හැමදේම තියෙනවා සහ ඒ හැමදේම ඔයා පිළිවෙලකට කරලා තියෙන හින්දා. කතාවෙන් කතාව වීඩියෝ එකේ අවසානටත් ලං වෙලා මට දැන් ඉතුරුලා තියෙන මගේ ඇඳුම් ටික පැක් කරගන්න විතරයි. ඒකත් මම මේ ලොකු බෑග් එකට කොහොම හරි ඔබා ගත්තා. ඊට පස්සේ බෝඩිමට ගියා. බෝඩිමට ගියේ මම ඉරිද දවසක. පහුවෙනිදා අපිට දවසම ලෙක්චර්ස් තිබුණා ටයිම් ටේබල් එකේ. උනාට පටන් ගන්න පළවෙනිම දවස නිසා එකම එක ලෙක්චර් එකයි දවල් තිබුණේ. ඉතින් උදේවරුව චුට්ටක් මම නිදහසේ හිටියා. බෝඩිමත් අස්පස් කරලා නාලා කරලා එහෙම. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ගොඩාක් එන්ජොයි කරන්න ඇති කියලා. තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් මං ඔයාලව ආයෙමත් හම්බ වෙන්න එන්න. එතකල් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.